Welcome to Podisa Stories. Get ready for funny cartoons that spark imagination and joy. අසුගිය කොටසින් අහසින් වෙටුණු අබිරහස් මීටියෝ එක නිසා බෙන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සතුරන්ගෙන් බේරෙන්න උත්සාහ කරද්දී ෂැඩෝ මැට්‍රික්ස් එකේ වෛරසය බෙන්ගේ සිරුර පාලනය කරන්න පටන් ගත්තා. බෙන් අසරණව උදව් ඉල්ලද්දී එපිසෝඩ් 2 අවසන් වුණා. මම මේ කොහෙද? ගෝහෙන් සීයා මේක හීනයක්ද? බෙන් හිටියේ එයාගේම මනස ඇතුලේ හිර වෙලා. වෛරසය එයාගේ මතකයන් එකින් එක මකන්න පටන් අරන්. මම දුවනවා. ඒත් මේ මීදුම ඉවර වෙන්නේ නැහැනේ. මට බයයි. මට මගේ නාමවත් මතක නැති වෙගෙන එනවා. සීයා! අර ඉන්නේ සීයා! සීයා මාව බේරගන්න! බෙන් සීයාගේ රූපය අල්ලන්න යද්දිම ඒක වීදුරුවක් වගේ කුඩු වෙලා යනවා. වෛරසය බෙන්ගේ ආදරණීය මතකයන් විනාශ කරනවා. ගුවෙන් ඔයත් මාව දාලා යනවද? එපා! මව තනි කරන්න එපා! මීදුම ඇතුලෙන් කළු පාට අත් මතුවෙලා බෙන්ගේ කකුල් වලින් අල්ලගන්නවා. බෙන්ට තවත් දුවන්න බැහැ. හැමදේම ඉවරයි කියලා හිතන මොහොතේ බෙන්ගේ හිතේ ගැඹුරුම තැනින් සුදු පාට ආලෝකයක් විහිදෙනවා. නැගිටින්න බෙන්, ඔයා මෙතන නැවතෙන්න ආපු කෙනෙක් නෙවෙයි. ඔයා මම වගේමයි. ඒත් ඔයා ගොඩක් පොඩි. මම ඔයාගේ මතකය. මේ වොච් එක ඔයාගේ සිරුර පාලනය කළාට ඔයාගේ හිත පාලනය කරන්න ඒකට ඉඩ දෙන්න එපා. ඔයාට XLR8 වුණු මුල්ම දවස මතකද? ඒ වේගය පාවිච්චි කරන්න. වෛරසයට වඩා වේගයෙන් හිටන්න. බෙන් සැබෑ ලෝකයේ ඇස්සරිනවා. සතුරෝ බෙන්ව වට කරගෙන. දැන් ඕකව මරලා හරි වොච් එක ගලවලා ගනින්. ඔයාලා පරක්කු වැඩි. මට දැන්නේ වේගය දැනෙනවා. Evolution synced. Shadow XLR unlocked. අඳුරු විදුලි සැරයක් එක්ක බෙන් ෂැඩෝ XLR8 විදිහට රූපාන්තරණය වෙනවා. ඔයාලට මාව පේන්නේවත් නැති වෙයි. XLR8 එකින් එක සතුරන්ව පරද්දෙනවා. සතුරු ලොක්සා බය වෙලා වෙවුලනවා. මගේ ඇඟ පිච්චෙනවා වගේ. මේක පාලනය කරන්න බෑ. සටන දිනුවත් බෙන්ට ආපහු සාමාන්‍ය මිනිස්සෙක් වෙන්න බැරි වෙනවා. එයාගේ අතක් අමුතු විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. කවුද? අර ඈතින් ඉන්නේ කවුද? ඈතින් අඳුරු රූපයක් බෙන් දෙස බලා සිටිනවා. ඒ ඇස්මිද්ද? නැත්නම් වෙනත් සතුරෙක්ද? System critical. Next phase, shadow virus evolution. නෑ, මාව බේරගන්න. බෙන් තවත් දරුණු රාක්ෂයෙක් වෙයිද? අර අඳුරු හෙවණැල්ල කවුද? බෙන්ගේ ජීවිතය බේරගන්න කවුරු හරි එයිද? ඊළඟ කොටසින් එපිසෝඩ් 4 The mutation begins.